many, much. මොකක්ද මේ දෙක? මේ දෙකම දෙකක්ද නැත්නම් මේ දෙක එකක්ද? ඔව් අපිට කියන්න පුළුවන් මේ දෙකම එකක් කියලා කියන්න පුළුවන්. ඔව් මේ දෙකම සමානයි කියන්න පුළුවන්. නැතිනම් අපිට කියන්නත් පුළුවන් මේ දෙකම වෙනස් කියලා. කොහොමද අපි සමානයි කියලා කියන්නේ? සමානයි කියලා කියන්නේ many සහ much කියන දෙකෙන්ම අපි පාවිච්චි කරන්නේ කතා කරන්නේ විශාල ප්‍රමාණයක් කියන එක. ගොඩාක් කියන එක අපි a lot කියලා කියන්නේ. අන්න right. ඒක තමයි. එතකොට many කියන එක සහ much කියන අතර වෙනස තමයි මෙන්න මේක. many පාවිච්චි කරන්නේ අපි ගණන් කරන්න පුළුවන් දේවල් එක්ක. මතකද අපි පොඩි කාලේ කිව්වා countable nouns කියලා. ගණන් කරන්න පුළුවන් අපිට කියන්න පුළුවන් රටවල් ගානක් පොත් ගානක් නැතිනම් යාළුවෝ මිනිස්සු මේවා ඔක්කොම ගණන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් එක්ක අපි ගොඩාක් කියලා පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන්නේ many කියන වචනේ. උදාහරණයක් කියන්න පුළුවන් I don't have many books. මම ළඟ ගොඩක් පොත් නැහැ. She has visited many countries. ඇය ගොඩාක් රටවල් විසිට් කරලා තියෙනවා නැත්නම් බලන්න ගිහින් තියෙනවා. අනේ අදහස දෙන්නේ. එතකොට much කියලා අපි පාවිච්චි කරන්නේ අපි 1 2 3 4 කියලා සාමාන්‍යයෙන් ගණන් කරන්න බැරි අපහසු ගණන් කරන්න නැති දේවල් තියෙන්නේ. උදාහරණ විදිහට ගත්තොත් අපි ජලය, ඔයිල් වගේ දෙයක් ගත්තොත් සීනි, ඊට පස්සේ ලුණු මෙන්න මේ වගේ දේවල් ගත්තොත් අපි දැන් හාල්ලට ගණන් කරන්නේ නැහනේ 1 2 3 4යි වාට හාල්ලට 5ක් දෙන්නම් කියලා. අපි එහෙම කරන්නේ නැහැ. අමාරුයි. අන්න ඒ වගේ දේවල් එක්ක ගණන් කරන්න බැරි uncountable nouns එක අපි පාවිච්චි කරන්නේ much කියන වචනේ. I don't have much sugar. මේ මල් ළඟ ගොඩක් සීනි නැහැ. She didn't add much salt. ඉතින් මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් many සහ much කියන වචන දෙක ගොඩක් දේවල් කියන්න. හැබැයි වෙනසක් තියෙනවා. ඒ වෙනස අඳුනගමු. අඳුනාගෙන අපි හරියට මේ වචන දෙක පාවිච්චි කරමු.